අමරිකාවේ වොෂින්ටන් නුවර මැනාසස්හි ධම්මහදය බෞද්ධ මධ්‍යස්ථානය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඒ ධම්මහදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය තන්තිරිමලේ මහානාම හිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි. අමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුදරියන්ට සිංහල සිරිත් පිරිත් පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණෙනුයි මෙය සංවිධාන කර තිබුණේ. මහා සංඝරත්නය ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඇමරිකානු ජාතිකයන්ද මීට එක්ව සිටියා. 2 3 go. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර අවුරුදු උදානය පසුගියදා පැවැත්වුණා. ඒ ලංකාරාමාධිපති පූජ්‍ය වල්ගම මුනින්ද වංශනා හිමියන්ගේ අනුශාසකත්වයෙනුයි. නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරීත්වයයි මේ සංවිධාන කර තිබුණේ. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසන්න ගමගේගේ ප්‍රධානත්වයෙනුයි අවුරුදු උත්සවය පැවැත්වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.